ඔයාලට මතකනේ මේ පාරේ අදන් ගියපු බව් යාළුවා ගේ ඇතුළට ඇවිල්ලා කෑම චුට්ටක් කෑවා කියලා එයාව ලණුවකින් බැඳගෙන පාර දිගේ ඇදන් ගිහිල්ලා. ඉතින් බලන්නකො මිනිස්සුන්ගේ හැටි අද කාලේ සමාජෙ කොච්චරම පිරිහිලාද. ඉතින් මේ අහිංසකයා ගැන දැකපු ගොඩාක් අය මෙයා ගැන අප්ඩේට් එකක් ඉල්ලලා තිබ්බා. ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. මම මේත් එක්කම පන්සලක වීඩියෝ එකක් ගෙනාවා අහිංසක පූසෙක් සහ බල්ලෙක් ගැන. ඇත්තටම ඒක දැකලා ගොඩාක් දෙනෙක් උදව් කරන්න අහලා තිබ්බා. ඉතින් එතනින් ජීවනී මහත්මිය විශේෂයෙන්ම කතා කරලා ඒ සත්තු බාර ගන්න කැමති වුණා. ඒත් එක්කම මේ සතා ගැන කිව්වට පස්සේ එතුමිය රුවන් ඩග්ලස් කියන මහත්මයා සම්බන්ධ කරගෙන ඒ සතාවත් ඔවුන් ළඟට ගන්න කැමති වුණා. ඇත්තටම මේ සතා ඒ සිද්ධිය වෙන වෙලාවේ බේරගෙන තිබ්බේ හංසමාලි නංගි. එයා ඒ සතාව එතනින් බේරගෙන යාට අවශ්‍ය මූලික ප්‍රතිකාර අය කරලා තිබ්බා. ඇත්තට මේ නංගිටත් ඒ පවුලේ සියලු දෙනාටත් ගොඩාක් ස්තුතියි. ඉතින් එයාගෙන් පස්සේ රුවන් ඩග්ලස් කියන මහත්මයා වෙතට මේ සතා වැඩිදුර ප්‍රතිකාර කරන්න යොමු කරා. ඒ වගේම චාරුක මහත්මයා ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කරලා සතාට සාධාරණයක් ඉෂ්ට කරන්න එකතු හැමුණ හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් දැන් සතා නුගේගොඩ ඇනිමල් හොස්පිටල් එක නේවාසික ප්‍රතිකාර ලබනවා. සතා ඇත්තටම දැන් හොඳින් ඉන්නවා. ඉතින් මට කියන්න ඕනේ මේ සතා ගොඩාක් අහිංසකයි. අපි යාට යෝගට් එකක් දීලා ඒ යෝගට් එක ආයේ එයාගේ අතින් ගන්න ගියා ඒක පොඩක් කලවම් කරන්න. එයා ඒවත් චුට්ටක්වත් ගෙරෙව්වේ නැහැ. එච්චර අහිංසක සතෙක්ට ඒ තරම් අමානුෂීය විදියට සලකන්න තරම් මේ මිනිස්යාගේ හිත මොන විදිහේ හිතක්ද කියලා ඇත්තටම හිතා ගන්න අමාරුයි. ඇත්තටම මේ දේවල් දැකලා හරි තව කෙනෙක් සංවේදී වෙනවා නම් ඒක ගොඩාක් හොඳයි. ඇත්තටම චූටි කාලේ ඉඳන් පුංචි ළමයින්ට ආදරේ කරුණාව කියන එක කියලා දෙන්න. මොකද එතකොට තමයි යහපත් මිනිස්සු බිහි වෙන්නේ.